තමා පතයා ෆ්ලෝටින් මාකට් එක. Embul? Embul mà đi. Phút Thai chuyện ngang mà tạm biệt này chuyện đó đó. Phút Thai đã vô mà. Phút Thai, speak Thai. Ninh nồi. ඉතින් අපි ෂෝටින් මාකට්ස් වලට කලින් ගිහින් තියෙනවා. ඒ වගේ නම් තියෙනවා. ඉතින් shopping කරන්න තියෙනවා, clothes ඒ වගේ දේවල් තියෙනවා, hand bags කන්න පුළුවන්. අපි බලමු මේ ෆ්ලෝටින් මාකට් එකෙත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න දැන් හදන්නේ අපේ ටිකට්ස් දෙක ගන්න. අපි අගෝඩ එකෙන් බුක් කරලා ආවේ. ඉතින් බුකින් කන්ෆර්මේෂන් එක මෙතනට පෙන්නුවාම යාළුවා අපිට ටිකට් එක ඉෂුව කරනවා. එකෙනෙක්ට ටිකට් එකක් 120ක් වෙනවා. ඉතින් ටිකට්ස් දෙක අරගෙන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවහම මේ විදිහට තමයි පේන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඉතින් මෙතන එක එක shops ගොඩාක් තියෙනවා. ඕගොල්ලන්ට ඇඳුම් ගන්න පුළුවන් මේ වගේ shades, toys, තව සපත්තු, ඒ වගේම hand bags, ඒ වගේ දේවල් ගොඩක් ගන්න පුළුවන් මෙතනින්. මෙතන ගොඩක් shops වල තියෙන ඇඳුම් traditional look එකක් තමයි තිබුණේ. මේගොල්ලන්ගේ අර elephant theme එකට ගොඩක් මෙහි ඇඳුම් තියනවානේ. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවත් ඇති ඒ වගේ shops ගොඩක් තිබුණා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේ වගේ බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන් මෙහෙ. නෝමල් ටිකට් එක ගන්නවා නම් ටිකට් එක 120ක් වෙනවා එන්ට්‍රන්ස් එක. මේ වගේ බෝට් රයිඩ් එකත් එක්ක ගන්නවා නම් ටිකට් එක 230යි වෙන්නේ. රුපියල් 2300ක් විතර. ඇවිදලා මහන්සි යන්නත් එක්ක අපි දෙන්න ස්මූති එකක් බොන්න හදන්නේ. මෙතන ෆෘටි ස්මූති තිබුණේ. ඉතින් හැම එකක්ම බාත් 50යි. ඇත්තට මේ ගන්න හරි ලාභයි මෙතන. රසයිද? රසයි මැංගෝ නෙවෙයි බනානා මම ගත්තේ. බනානා එකෙන් රසයි. බනානා රහ එනවා හොඳටම. පැෂන් ෆෘට් නේ. Embul? Embul මඩේ. මේ ෆ්ලෝටින් මාකට් එක ලොකුයි. හැබැයි ඒ වුණාට ගොඩක් shops වහලා තිබුණේ. ඉතින් ඔයාලට මේ පේන්නේ තායි බොක්සින් කොස්ටියුම් තියෙන ෂොප් එකක්. ඒ වගේම මෙන්න මෙතන තායි කල්චරල් පර්ෆෝමන්ස් පෙන්නනවා. ඒකට නම් ටිකට් එකක් ගන්න ඕන. මාකට් එක ඇතුලේ මේ වගේ කෑම කන්න කඩවල් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේවා හරිම ට්‍රැඩිෂනල් විදිහට හදලා තියෙන්නේ. බිම වාඩි වෙලා බංකු වල ඉඳගෙන තමයි කෑම කන්න තියෙන්නේ. ඉතින් අපි දැන් ලන්ච් එකට ඕඩර් කරන්න හදන්නේ ෆ්‍රයිඩ් රයිස් දෙකක්. My pet car. Nói thiệt mà hả bố. Phút Thai chuyện ngang mà tạm biệt này chuyện đó đó. Phút Thai đã vô mà. Phút Thai, speak Thai. Ninh nồi. මේ තියෙන අපි ගත්ත රයිස් දෙක එකක් බාත් 50යි උනේ. අපි ලන්ච් එකට නැවතිලා තියෙන්නේ හරිම වෙලාවක තමයි. මොකද මෙතන ෂොප් එක ළඟ තායි සී බොක්සින් ෂෝ එකක් පෙන්නනවා. ඉතින් අපි නැවතිලා තියෙන්නේ ෂෝ ටයිම් එකකමයි. මෙහි හිටියට ඉතින් අපිත් ෆස්ට් ටයිම් තමයි මේ වගේ දෙයක් දකින්නේ. ඔයගොල්ලොත් බලන්නකො මොන වගේද කියලා. ඉතින් මෙතන සී බොක්සින් වලට කොච්චර ප්‍රසිද්ධද කියනවනම් අයිෂෝ ස්පීඩ් කියන YouTuber 2024 තායිලන්ඩ් ආපු වෙලාවේ එයත් මෙතන ප්ලේ කරලා තියෙනවලු. Good afternoon, ladies and gentlemen. Welcome to Pattaya Floating Market. The next show, the Thai boxing show. The Thai boxing or Thai boxing. That's cool.
Baik, ini pelajaran komunikasi lama. ඇත්තටම මේකත් කොට්ටපොර වගේම තමා ළමයි. ඉතින් වෙනසකට තියෙන්නේ මේගොල්ලෝ කොට්ටයක් පාවිච්චි කරන්නේ අත් දෙකෙන් තමා ගහගන්නේ. අන්තිමේදී ඉතින් වතුරේ වැටෙන කෙනා පෙරදී.ต่อยลำตัวห้ามต่อยหน้ากันนะครับครับโอ้ยจุดตรงหาเหลี่ยมหาจังหวะออกมาเนี่ยอย่าเล่นซีเมนต์ตัวนั้นระวังอันนี้ขึ้นได้ไหม1 2 3นี่เลยกันพร้อมมาบ้างหน้าเดินกันෆ්ලෝටින් මාකට් එකෙන් ලන්ච් එක ගත්තට පස්සේ ඊළඟට අපි මේ එන්නේ ජොම්තියන් බීච් එකට. ඉතින් ජොම්තියන් බීච් එක නම් පතයා බීච් එකට වඩා සෑහෙන වෙනස්. මොකද පතයා බීච් එක නම් ටිකක් ක්‍රවුඩඩ් නේ. හැබැයි මේක නම් වැඩි කට්ටිය නැහැ. මාරම නිදහස්. අපි දෙන්න ඉතින් හවස් වෙනකම්ම මේ බීච් එකේ හිටියා. ඒ තරම් මාරම නිදහස් මේ බීච් එක. ඉතින් ඊට පස්සේ අපි ළඟම තියෙන මාකට් එකකට ගියා. මේකට බිග් මාකට් ජොම්තියන් කියලා තමයි කියන්නේ. මේක ඇත්තටම නයිට් මාකට් එකක්. ඉතින් අපි යන වෙලාවේ හවස 6ට විතර ඇති. ඉතින් ඒ වෙලාවේ මාකට් එක ඕපන් කරලා තිබුණ නැහැ. අපි දෙන්න ඉතින් රෑ වෙනකම්ම මෙතන හිටියා. මාකට් එක ඕපන් කරනකම්ම. මොකද අපි දෙන්න මෙතන ඩිනර් අරගෙනම යන්න තමයි හදන්නේ. තායිලන්ඩ් වල ඉතින් නයිට් මාකට් කිව්වහම මේක වෙනස්ම වයිබ් එකක්. ඔයාලට පේනවා ඇති ඉතින් හැම තැනම කෑමම තමයි තියෙන්නේ. එක එක ජාතියේ කෑම. අපි දෙන්න මෙතනින් සුෂි ගත්තා. ඇත්තටම මෙතන සුෂි මාරම ලාභයි. බාත් 5යි උනේ එකක්. ඒ කියන්නේ රුපියල් 50ක් විතර. ඒක ඇත්තටම මාරම රසයි. ඉතින් අපි ඩිනර් එකට කෑම වර්ග 2-3ක් මරන් try කරලා බලන්න හදන්නේ. අපි මෙතනින් බාබකියු ගත්තා. අපි මෙතනින්දම තමයි අපේ ඩිනර් එක ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි හොටෙල් එකට ගියා. ඔන්න ඔය විදිහට තමයි අද අපේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ අපේ vlog එක බලන්න ඇති, enjoy කරන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ අපේ vlog එක බැලුවා නම් vlog එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම අමතක නොකර අපිව subscribe කරන්න. ඊළඟ vlog එකෙන් ආයෙත් හම් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.